ආයිබෝවන් සිලෝන් ප්ලාන්ට් බයෝටෙක් පුද්ගලික සමාගම වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද දවසේ මේ වීඩියෝ එක කරන්නේ මේ ලැබ් එකෙන් අපි එළියට ගන්න මේ කුඩා පැලය එළියට හුරු කර ගන්න ආකාරය ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ චූටි පැලය අපි ලැබ් එකෙන් එළියට ගන්නේ මේ ඉතාමත් ආරක්ෂිත ලෙස ඇතුලේ සකසන පැලය එළියට හුරු කර ගන්න තමයි හදන්නේ. මේ බෝතලෙන් ගන්න පැලය අපි ඒක අරගෙන ඉස්සෙල්ලාම වතුර එකක පිරිසිදු වතුර එකක මේ ජෙල් එක අපි හොඳට හොද ගන්න ඕනේ. ගොඩක් වෙලාවට ලැබ් එකෙන් පැලය හම්බෙන්නේ ජෙල් එක වොෂ් කරලා. ඉතින් මේ පැලයේ ජෙල් එක හොදගෙන ඊට පස්සේ අපි ඩිප් කරනවා ෆංගිසයිඩ් එක. ඒකට අපිට කැප්ටාම් ෆංගිසයිඩ් එක ගන්න පුළුවන්. ඉතින් හොඳින් මේ මුල් හැදිලා තියෙන මේ කුඩා පැලය ඇතුලේ මුල් හැදිලා තියෙන ටික එළියේ මුල් හැදෙන්න හුරු කරගන්න තමයි අපිට ඕනේ. ඉතින් මේ කුඩා පැලය අපි ෆංගිසයිඩ් එකේ ඩිප් කරනවා. මේ ආකාරයට 10ක් හිටවන්න පුළුවන් පරතරයක් ඇතුව අපිට මේ පැල ටික හිටව ගන්න පුළුවන්. අපිට සරලවම ලොකුවට ප්‍රොපගේටර් හදන්න නැතුව නිවසේදීම මේ ආකාරයට මේ පැලේ හිටව ගන්න පුළුවන්. මේ ආකාරයට පැල ටික හිටව ගන්න. ඊට පස්සේ අපි මේ ටබ් එකේ ලිඩ් එක වහනවා හොඳට. වහලා හොඳට හෙවණ තියෙන අවුව වැටෙන්නේ නැති හෙවණ තියෙන තැනකින් තියලා තියෙනවා. සති 3කට විතර පස්සේ එළියට ගන්නකොට අපිට හොඳට මුල් මේ වටේටම මුල් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ආකාරයට හොඳින් හැදුණු ටබ් එකක්. අපි බලමු ඒකේ පැලයක් අරගෙන මේ තියෙන්නේ අලුතෙන් මුල් ඇවිල්ලා. අපි ඊට පස්සේ මේක ට්‍රේ එකක හිටව ගන්නවා. ට්‍රේ එකක හිටවගෙන අපි ඊට පස්සේ ට්‍රීට්මන්ට් ටික කරනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. බොහොම ස්තුතියි.